අද අපි දකින ජපානය කියන්නේ ලෝකයේ තියෙන ඉතාමත් විනයගරුක දියුණු සහ සුන්දර රටක්. ඒත් මීට අවුරුදු 80කට විතර කලින් මේ සුන්දරත්වයේ යට සැඟවුණු මුළු ආසියාවම ලෙයින් තෙත් කරපු අතිශය බියකරු කළු පැල්ලමක් තිබුණා කියලා ඔයාලා දන්නවද? ඇත්තටම කිව්වොත් හිට්ලර්ගේ නාසි හමුදාවටත් වඩා මිලේච්ච විදිහට තමන්ගේ අසල්වැසි රටවල් වුණු කොරියාවේ සහ චීනයේ අහිංසක මිනිස්සුන්ව අත්හදා බැලීම් වෙනුවෙන් පණ පිටින් මරලා දාපු. එතකොට ලක්ෂ ගණනින් තරුණයන්ව ලිංගික වහලියන් බවට පත් කරපු ඒ බියකරු ජපාන් අධිරාජ්‍යවාදී හමුදාවේ ඇත්ත මුහුණුවර ගැන අද වෙද්දී ලෝකේ කවුරුත්ම කතා කරන්නේ නැති තරම්. දෙවන ලෝක යුද්ධය ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් වුණත් අද වෙද්දී ජපානයේ වික්ටිම් කාඩ් ප්ලේ කරන එක තමයි කරන්නේ. ඒත් හිරෝෂිමා නාගසාකි වලේ න්‍යෂ්ටික බෝම්බ වලින් විනාශ වුණු ජීවිතවලටත් වඩා 100,000 ගුණයක අහිංසකයන් ජපාන හමුදාවතින් විනාශ වුණා. එක්තරා අවස්ථාවකදී මේ ජපාන් හමුදාව චීනයේ මිනිස්සුන්ව මරුට කියලා, එහෙම නැත්නම් ලී කොට කියලා හඳුන්වමින් අතිශය අමානුෂික අත්හදා බැලීම් රාශියක් සිද්ධ කරනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ජපාන් හමුදාව මේ තරම් මිලේච්ච උණියේ. එහෙම නැත්නම් ඔවුන් මේ විදිහට සිද්ධ කරපු අමානුෂික පරීක්ෂණ මොනවද කියන එක. ඉතින් අද කේබල් ලවර්ස් මේ වීඩියෝ එක දිගහැරෙන්නේ අන්න ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යන්න. එහෙනම් ඉතින් ඉතිහාස පොත්වලින් මකලා දාපු ඒ කුරිරු අමානුෂීය අපරාධ ගැන දැනගන්න දිගටම මේ වීඩියෝ එක බලන්න. අපි එහෙනම් මුලින්ම බලමු ජපානයේ මේ තරම් දරුණු අපරාධ සිද්ධ කරන්න යොමු වෙච්ච කාරණා මොනවාද කියන එක. මෙතනදී 19 වෙනි සියවසේ අගභාගයේදී ජපානයේ වේගෙන් කාර්මීකරණය වුණා. ඒත් එක්කම උන්ට අවශ්‍ය වුණා බටහිර රටවල් වගේම මහා අධිරාජ්‍යයක් ගොඩනගා ගන්න. නමුත් ඇත්තටම ජපානය කියන්නේ සීමිත සම්පත් සහිත දූපත් රාජ්‍යයක්. ඔවුන්ට අවශ්‍ය වුණු යපස්, එතකොට ගල් අඟුරු, රබර්, තෙල් වගේ අමුද්‍රව්‍ය රට ඇතුළේ තිබුණේ නැහැ. ඒව වෙනත් රටවලින් සපයා ගන්න ඒක නිසා උන්ට සිද්ධ වුණා. එතනදී මේවා ලබා ගන්න චීනය සහ අග්නිදිග ආසියාවේ වෙනත් රටවල් යටත් කර ගැනීම තමන්ගේ අයිතියක් විදිහට තමයි ඔවුන් සැලකුවේ. ඊට අමතරව මේකට බලපපු තවත් හේතු තිබුණා. විශේෂයෙන්ම ඒ කාලේ ජපාන විශ්වාස කරා තමන්ගේ අධිරාජ්‍ය දෙවියෙක් වගේ මිනිස්සෙක් කියලා. ඒ වගේම ජපාන් ජාතිකයන් ලෝකයේ උසස්ම වර්ගයා විදිහට ඔවුන් හිතුවා. හරියට යුදෙව්ව හිතනවා වගේ. මෙන්න මේ කාරණා නිසා අනිකුත් ආසියාතිකයන් ඔවුන් සැලකුවේ තමන්ට වඩා පහත් විනාශ කරන්න ඕනි පිරිසක් විදිහට. මේ කතාව පටන් ගන්නේ ජපානයේ අවධානය ඔවුන්ගේ අසල්වැසියන් කොරියාව දිහාට යොමු වීමත් එක්ක. සමූල ඝාතන, එතකොට කුමන්ත්‍රණ රාශියකට පස්සේ වර්ෂ 1910 දී ජපාන් හමුදාව විසින් නිල වශයෙන් කොරියාව ජපාන් අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත් කරගන්නවා. එතනදී ඔවුන් කොරියාව ඇතුලේ රජපෞලට, එතකොට කොරියානු ජනතාවට සිද්ධ කරපු අපරාධයන් ගැන වෙනම සීරීස් එකක්ම කතා කරන්න පුළුවන්. මම මීට කලිනුත් කොරියාවේ අවසන් අධිරාජනය වුණු මින් අධිරාජනයට, එතකොට කොරියාවේ අවසන් කුමරිය වුණු දොක්කේ කුමරියට මේ ජපාන් ජාතිකයන් කරපු විනාශය ගැන වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට ඒවා බලන්න පුළුවන් වෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියන්න. කොහොම හරි ඉතින් ඔන්න ආපහු කතාවට ගියොත් මෙතනදී ජපානුන්ට අවශ්‍ය වෙන්නේ කොරියාවේ සම්පත් කොල්ල කන්න විතරක් නෙවෙයි. ඔවුන්ට අවශ්‍ය වෙනවා කොරියානු අනන්‍යතාවයත් මකා දමන්න. ඔවුන් කොරියාව තුළ ජපාන සංස්කෘතිය ඇති කරන්න මහා විනාශයන් රැසක් සිද්ධ කරනවා. එතනදී ඔවුන් කොරියානු භාෂාව කතා කිරීම තහනම් කරනවා. එතකොට මිනිස්සුන්ගේ නම් ජපාන් නම් වලට මාරු කරනවා. ඒ විතරක් නෙවෙයි කොරියාවේ සම්පත් සහ මිනිස් ශ්‍රමය ඔවුන් තමන්ගේ යුද්ධය වෙනුවෙන් බලහත්කාරයෙන් යොදා ගන්නවා. මේකත් එක්කම ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වුණේ මහා චීනය. කොහොම හරි 1931 දී මැන්චූරියාව ආක්‍රමණය කරමින් ජපානයේ චීනයට තමන්ගේ ආසියානු ආධිපත්‍ය වතුරවන්න පටන් ගන්නවා. මේ ආක්‍රමණ පිටිපස තිබුණේ මහා ආසියානු සහයෝගිතාවය කියන බොරු ලේබලේ වුණත් ඇතුළාන්තයෙන් තිබුණේ රුධිරු අධිරාජ්‍යවාදී පිපාසය. විශේෂයෙන්ම ජපානයේ අතින් මේ තරම් මෙලෙච්ච අපරාධයන් සිද්ධ වෙන්න බලපපු තවත් එක හේතුවක් විදිහට මිලිටරි වාදය හඳුන්වන්න පුළුවන්. 1930 දශකයේ වගේ වෙද්දී ජපානයේ පාලනය සම්පූර්ණයෙන් හමුදාවතට පත් වෙනවා. ඒ කියන්නේ ජපානයේ මිලිටරි ජුන්ටාවක් විසින් පාලනය කරනවා කියන එක නෙමෙයි.
නමුත් ජපානයේ ඇතුලේ ජපාන් හමුදාවට තිබුණු පිළිගැනීම, ගෞරවය, එතකොට ඔවුන්ගේ තත්ත්වය වැඩි වෙනවා. ඒත් එක්කම පාසල් ළමයාගේ ඉඳන් මහලු මනුස්සයා දක්වා හැමෝගෙම ඔළුවලට දැම්මේ රට වෙනුවෙන් මරණ එක උතුම් කියන එක. මෙතනදී වුන් තමන්ගේ ජනතාවට ඒත්තු ගැන්නුවා සතුරා කියන්නේ මිනිහෙක් නෙවෙයි ඉලක්කයක් විතරයි කියලා. මෙන්න මේ මානසික පෙළඹවීම ජපාන් හමුදාවේ දරුණු මිලේච්ඡත්වයට බලපාපු ප්‍රධානම හේතුවක් වුණා. කොහොම හරි මේ ජපානයේ මිලේච්ඡත්වය හොඳටම විදහා දැක්වෙන අවස්ථාවක් විදිහට අපිට යුනිට් 731 සිදුවීම හඳුන්වන්න පුළුවන්. ඇත්තට මේ වීඩියෝ එකට අවශ්‍ය කරුණු හොයාගෙන යද්දී මට එක්තරා අවස්ථාවකදී දෙපාරක් හිතන්න සිද්ධ වුණා මම මේ වීඩියෝ එක කරනවද නැද්ද කියන එක ගැන. මොකද ඉස්සරහට කතා කරන්න වෙන දේවල් සමහර වෙලාවට කියන්න අහන්න බැරි තරම් මිලේච්ඡයි. මේ යුනිට් 731. එහෙම නැත්නම් යුනිට් 731 කියන්නේ චීනයේ හර්බින් නගරයේ රහස්‍යගත විදියට පවත්වගෙන ගියපු පර්යේෂණ මධ්‍යස්ථානයක්. මෙතන සිද්ධ වුණේ මිනිස්සුන්ව රසායනාගාරමියන් විදිහට. ඇත්තටම කිව්වොත් ඊටත් වඩා අන්ත නරක විදිහට භාවිත කරපු එක. ජපාන් අධිරාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වගෙන ගියපු මේ මධ්‍යස්ථානයේ සේවය කරලා තියෙන ජපාන් වෛද්‍යවරු. ඇත්තටම මේ මධ්‍යස්ථානය ගැන කියද්දී මට හිතෙන්නේ මේ යුනිට් 731 කියන්නේ මනුෂ්‍යත්වයේ අස්පනා පිටම අන්ත විද්‍යාවට පිරිහුණු අවස්ථාවක් කියලා. ඒ වගේම මිනිස්සුන්ට අවස්ථාවක් ලැබුණොත් තිරිසන් සතුන්ටත් වඩා අන්ත විදිහට මිලේච්ඡ වෙන්න පුළුවන් කියලා ඔප්පු කරපු අවස්ථාවක් විදිහට. මේ මධ්‍යස්ථානයට නිතරම පාහේ අහිංසක චීන ජාතිකයන්ව අරගෙන ඇවිත් තියෙනවා. එහෙම අරගෙන ආපු මිනිස්සුන්ව මෙතන හිටපු ජපාන් වෛද්‍යවරු හඳුන්වලා තියෙන්නේ මරුට කියන නමින්. ඒ කියන්නේ ලී කොට කියන නමින්. ඔවුන්ට අනුව මෙයාලා මිනිස්සු නෙවෙයි පර්යේෂණ සඳහා යොදා ගන්න ද්‍රව්‍ය විතරයි. ඇත්තට මේ ජපාන් වෛද්‍යවරු මේ යුනිට් 731 එක ඇතුලේ කරපුවා කියන්න කලින් මම ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලා පොඩි දෙයකට සංවේදී වෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන එක මෙතනින් නතර කරන්න කියලා. මොකද මේ කතාව අහන් ඉන්න බැරි තරම් බිහිසුණු කතාවක්. ඇත්තට මම මේ කියන්නේ මේ වීඩියෝ එක උලුප්පන්න හෝ බොරුවකට හෝ අතිශෝක්තියෙන් නම් නෙමෙයි. මොකද ඇත්තටම අපි ඉස්සරහට කතා කරන්නේ අතිශය බිහිසුණු දේවල්. ඉතින් ඒක නිසා ඔයාලා සංවේදී නම් අනේ කරුණා කරලා මේ වීඩියෝ එක බලන එක මෙතනින් නතර කරන්න. කොහොම හරි ඉතින් මේ යුනිට් 731 ඇතුළේදී ජපාන් වෛද්‍යවරු මිනිස්සුන්ව පන පිටින් ඒ කියන්නේ නිර්වින්දනය කිරීමකින් එහෙම නැත්නම් සිහි නැති කිරීමක් නොකරම කපලා ශාරීරික අභ්‍යන්තර ඉන්ද්‍රියන් එළියට අරගෙන ඒවා පරීක්ෂණයට ලක් කරලා තියෙනවා. ඒ කියන්නේ කෙටින්ම කියනවා නම් මිනිස්සුන්ව පන පිටින් කපලා ඒ මිනිස්සුන්ගේ පන ගැහෙද්දි ශරීර අවයව එළියට අරගෙන ඒවා වැඩ කරන ආකාරය ගැන පරීක්ෂණ සිදු කරලා තියෙනවා. ඒ වගේම මේ වෛද්‍යවරුන්යයි කියාගත්ත පිරිස මිනිස් සිරුරකට කොච්චර පීඩනයක් දරා ගන්න පුළුවන්ද කියන එක පරීක්ෂා කරන්න අහිංසක මිනිස්සු බර ගාන වැකුම් චේම්බර්ස් වලට දාලා මරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මැස්සන් එතකොට මදුරුවන් වගේ ඊට වමතරව එන්නත් වගේ දේවල් උපයෝගී කරගෙන මිනිස්සුන්ට වසංගත රෝග ආසාදනය වෙන්න ඉඩ දීලා ඔවුන් වීදුරු කුටි වලට දාලා ඔවුන්ගේ රෝග වලින් මැරෙන හැටි නිරීක්ෂණය කරලා තියෙනවා. කුඩා දරුවන් එතකොට ගැබිණි මව්වරුන් පවා මේ අමානුෂික පරීක්ෂණවල ගොදුරු බවට පත් වෙලා තියෙනවා. කොහොම හරි අන්තිමේදී දෙවන ලෝක යුද්ධයේ අවසානයත් එක්කම ජපාන් අධිරාජ්‍යයේ බිඳ වැටිලා වුන් පරාජයට පත් වුණත් මේ පිළිබඳව විමර්ශන සිදු කරපු ඇමරිකාව සිද්ධ කරන්නේ මේ විද්‍යාඥයන්ට දඬුවම් ලබා දෙනව වෙනුවට ඔවුන්ගේ පර්යේෂණ දත්ත ලබාගෙන ඔවුන්ව නිදහස් කරන එක. ඒක නිසා මේ යුනිට් 731 සිදුවීමට අදාළ අපරාධකරුවන් බොහෝමයක් දෙනා පසු කාලින ජපානයේ ඉහළ වෛද්‍ය තනතුරු දරමින් ඉඳලා නිදහසේ මී යනවා. ජපානුන්ගේ යුද අපරාධ ගැන කියද්දී බහුතරයක් දෙනා දන්න. එතකොට වැඩිම ආందోලනයක ලකුණු සිදුවීමක් තමයි කම්ෆර්ට් වුමන් ඒවත් සැනසිලි කාන්තාවන් ආශ්‍රිත සිදුවීම. ඇත්තටම මේ ජපාන් හමුදාව කොරියාව හා චීනය ඇතුළු ඒ ආසන්නයේ පිහිටි ආසියාතික රටවලට සිදු කරපු නින්දිතම අපරාධයක් විදියට මේ කම්ෆර්ට් වුමන් එහෙම නැත්නම් සැනසිලිදායක කාන්තාවන් ක්‍රමය හඳුන්වන්න පුළුවන්. මේ හරහා වුණ ආසියාව පුරා කාන්තාවන් ලක්ෂ 2ත් 4ත් අතර පිරිසක් වින්දිතයන් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන් මේ හරහා සිද්ධ කරේ
කොරියාව හා චීනයේ හා අනෙකුත් ආසියාතික ගැහැණු දරුවන් රවට්ටලා සමහර වෙලාවට බලහත්කාරයෙන් අල්ලගෙන ගිහින් සාමූහික වශයෙන් ඔවුන්ගේ ලිංගික කාර්යයන් සඳහා යොදා ගැනීම. ඇත්තටම මේ කම්ෆර්ට් වුමන් කියන්නේ තරුණියන් නිකන් ගණිකා වෘත්තියේ යෙදවීමක් නෙවෙයි. ඒක රාජ්‍ය අනුග්‍රහය ඇතිව සිද්ධ කරපු ලිංගික වහල් සේවයක්. එතනිනුත් ඔබට කියපු මහා නින්දිත මිලේච්ඡ ඝාතන හා දූෂණ සිදුවීම් මාලාවක්. මේ ජපන් හමුදාව ලක්ෂ ගණනින් අහිංසක තරුණියන්ව රස්සා දෙනවා කියලා රවට්ටලා අරගෙන ගිහින් කම්ෆර්ට් ස්ටේෂන් කියන හමුදා ගාල්වල හිර කරලා තියෙනවා. ඒ විදිහට රවට්ටලා අරගෙන යන්න බැරි තැන බලහත්කාරයනුත් අරගෙන ගිහින් තියෙනවා. ගොඩක් වෙලාවට මේ අතර ඉඳලා තියෙන අවුරුදු 14ක් 15ක් අතර වගේ වයසල පොඩි ගැහැණු දරුවෝ. එහෙම කරලා අර කම්ෆර්ට් ස්ටේෂන් වල හිර කරලා හිටපු ගැහැණු දරුවන්ව දවසකට ජපන් හමුදා නිලධාරීන් 30-40ක් අතින් දූෂණය වෙන්නේ ඉඩහැරලා තියෙනවා. ඇත්තටම මේ ගොඩක් ගැහැණු ළමයි ලිංගික රෝග, එතකොට අධික රුධිර වහනය සහ මානසික බිඳවැටීම් නිසා මෙන්න මේ කම්ෆර්ට් ස්ටේෂන් වලදීම මිය ගිහින් තියෙනවා. ඒ වගේම තමයි මේ අපරාධයට විරුද්ධ වුණු ගැහැණු දරුවන්ට ගොඩක් වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ ජපන් සොල්දාදුවන් අතින් මිය යන්න. අන්තිමේදී දෙවන ලෝක යුද්ධයේ අවසානයේදී ජපානයේ පරාජයට පත්වීමත් එක්කම ඒ සාක්ෂි මකලා දාන්න ජපන් හමුදාව මේ ගැහැණු දරුවන් විශාල පිරිසක් වෙඩි තියලා ඝාතනය කරලා තියෙනවා. ඇත්තටම මේ අදටත් මේ කම්ෆර්ට් වුමන්ලාගේ ප්‍රශ්නේ විසඳුණු ප්‍රශ්නයක් නෙවෙයි. අද වෙද්දිත් කොරියාවේ මේ කම්ෆර්ට් වුමන්ලා විදිහට එදා ජපන් සෙබළුන් අතින් සමූහ දූෂණ ලකුණු කාන්තාවන් 9 දෙනෙක් විතර ජීවත් වෙන බව වාර්තා වෙනවා. එයාලා අද වෙද්දී අවුරුදු 100 කිට්ටු කරපු අත්තම්මලා. ඇත්තටම අදටත් ජපානයේ මේ සම්බන්ධයෙන් චීනය හෝ කොරියාව වගේම අනෙකුත් වින්දිත රටවල් වල එක්ක සැලකිය යුතු එකඟතාවයකට ඇවිල්ලා නැහැ. ඒ වගේම ඔවුන් මේ අපරාධයට නියමිත ආකාරයෙන් සමාවක් අරගෙනත් නැහැ. කොහොම හරි Tamanට සිද්ධ වුණු මේ අසාධාරණීය අයුක්තිය, එතකොට Tamanට සිද්ධ වුණු මේ අපරාධය වෙනුවෙන් කොරියානු කම්ෆර්ට් වුමන්ලා 1992 ජනවාරි 8 වෙනිදා සෝල් වල ජපන් තානාපති කාර්යාලය ඉස්සරහා විරෝධතා රැලියක් ආරම්භ කරා. අවුරුදු 34ක් ගියත් අදටත් ඔවුන් හැම බදාදම් මේ රැළිය පවත්වනවා. ඔයාලට මේ ගැන විස්තර දැනගන්න ඕන නම් Wednesday demonstration කියලා Google search කරන්න ඔයාලට මේ විරෝධතා රැළිය ගැන ගොඩාක් තොරතුරු දැනගන්න ලැබෙයි. ඇත්තටම මේ කම්ෆර්ට් වුමන්ලා ගැන හිතද්දි මගේ ඔළුවට එන එක දෙයක් තමයි එදා මේ විදිහට දූෂණ ලකුණු ලක්ෂ සංඛ්‍යාත හැම ගෑනු ළමෙක්ටම මේ අපිට වගේම හීන තියෙන්නේ නැති කියලා. ඉගෙන ගන්න, එහෙම නැත්නම් සමහර විට රස්සාවක් කරන්න, එතකොට තමන් කැමති කෙනෙක්ට ආදරය කරන්න, ආදරය කරලා විවාහ වෙන්න, එතකොට දරු මල්ලු හදන්න, ඊට අමතරව ඉතින් ওই රස කෑම හදන්න, එතකොට තමන්ගේ සහෝදර සහෝදරියෝ එක්ක දෙමාපියෝ එක්ක සතුටින් ඉන්න, කැමති තැන්වල ඇවිදින්න, ඔය වගේ කොච්චර හීන නම් ගෑනු ළමයිට තියෙනවද නේද? එන්තිදින් තමන් නොකරපු වරදක් නිසා ඔවුන්ට හීන සියල්ලටම සමුදීලා අවසානයේ වේදනාකාරී මිලේච්ඡ මතක සටහන් රැසක් එක්ක රැඳවුම් මධ්‍යස්ථානවල තමන්ගේ ජීවිතයේ අවසන් භාගයේ ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම මෙතනදී නින්දිතම කාරණේ කියන්නේ එක්තරා අවස්ථාවකදී මට මතක විදිහට 2017 දී හෝ 2015 දී මේ සැනසිලි කතුන් විදිහට අපහරණ ලකුණු කොරියානු අත්තම්මලා ජපානයට ගිහින් ටෝකියෝ වල විරෝධතා රැළියක් පවත්වනවා. එතනදී ජපන් ජාතිකයන් මේ රැළියට විරුද්ධ වෙලා ජරා ගණිකාව ඵලයල්ලා වගේ අදහසක් දෙන විදිහේ වචන භාවිත කරනවා. ඉතින් ඒකෙන්ම හිතන්න පුළුවන් දශක ගණනාවක් ගිහිල්ලත් ඔවුන් මේ අපරාධයට සමාව ගන්න සූදානම් නැහැ කියන එක. ඔයාලට මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් මේ ගැන කරපු ඩොකියුමන්ටරි, එතකොට නිවුස් රිපෝටර්ස් වගේම චිත්‍රපට එහෙමත් ගොඩක් තියෙනවා. මම බලපු මට මතක තියෙන ඒවා කිහිපයක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙන්ෂන් කරලා තියන්නම්. කැමති අයට ඉතින් ඒවා බලලා තව විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා කාට හරි කොරියාවට යන්න පුළුවන් වුණොත්, එහෙම නැත්නම් ඔයාලා දැන්ටමත් කොරියාවේ ජීවත් වෙනවා නම් පුළුවන් වෙච්ච වෙලාවක සෝල් වල ජපන් තානාපති කාර්යාලය ළඟ තියෙන රත්තරන් පාට ගෑනු ළමයාගේ ස්ටැචු එක බලන්න. ගිහින් මතක් කරගන්න මේ පිළිරුවෙන් සංකේතවත් වෙන්නේ ඉතිහාසයේ දවසක එක්තරා මිලේච්ඡ හමුදා බටයන් පිරිසක් නිසා විනාශ වුණු මල් කැකුළු ලක්ෂ ගාණක් කියන එක.
මේ කරුණුවලට අමතරව ජපන් හමුදාව මිලේච්ඡත්වයේ පෙන්නපු තවත් එක්තරා ප්‍රබලම අවස්ථාවක් තමයි නැන්ජින් සංහාරය. මේක සිද්ධ වෙන්න ආරම්භ වෙන්නේ වර්ෂ 1937 දී. ඒ අවුරුද්දේ නොවැම්බර් වල ජපන් හමුදාව ෂැන්හයි වල බලය අල්ලගත්තට පස්සේ දෙසැම්බර් මාසයේදී නැන්ජින් නුවරට කඩා වැදලා තියෙනවා. මේ මෙහෙයුමේ අනදෙන් නිලධාරියා විදිහට ඉඳලා තියෙන්නේ යසුහිකෝ අසකා කුමාරයා. ඔහු නියෝගයක් නිකුත් කරලා තියෙනවා නැන්ජින් අල්ලගන්න කලින් එහි ඉන්න සියලුම වහලුන් මරලා දාන්න කියලා. ඒත් එක්කම තමයි මේ භයානක අපරාධය ආරම්භ වෙන්නේ. සමහර වාර්තාවල තියෙන විදිහට සති 6ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔවුන් නැන්ජින් වැසියන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් අමුවේ මරලා දාලා තියෙනවා. ඒක මොනතරම් මිලේච්ඡ සිදුවීමක්ද කියනවනම් කඩුවෙන් කපලා වැඩියෙන් මිනිස්සු මරන්නේ කවුද කියලා බලන්න මේ ජපන් සෙබළුන් අතර තරඟ පවත්වලා තියෙනවා. සමහරු එක දිගට මිනිස්සු 100 ගාණක් මැරුවා කියලා සඳහන් වෙනවා. ඒ කාලේ ජපන් පත්තරවල මේ ගැන වාර්තා පළ වෙලා තියෙන්නේ හරියට දැන් කාලේ ඔලිම්පික් වල මෙඩල්ස් දිනුවම දාන නිවුස් වගේ උත්කෘෂ්ඨයට නංවලා. දැන් කාලේ අර ඔලිම්පික් මෙඩල්ස් දිනුවම අද මෙච්චරක් සිල්වර් මෙඩල් දිනුවා අද මෙච්චරක් ගෝල්ඩ් මෙඩල්ස් දිනුවා කියලා වගේ නිවුස් රිපෝට් වෙන්නේ. ඉතින් ඒ වගේ තමයි අද මෙච්චරක් මැරුවා අද මෙච්චරක් ගිනි තිබ්බා අද මෙච්චරක් කඩුවෙන් යන ඔන්න ඔය වගේ තමයි ඒ කාලේ ජපන් පත්තරවල මේ අපරාධය වාර්තා වෙලා තියෙන්නේ. කොහොම හරි 1937 දෙසැම්බර් 13 වෙනිදා ආරම්භ වුණු මේ සංහාරයේදී කාන්තාවන් දහස් ගණනක් සමූහ දුෂ්ටයට ලක් වෙලා ඒත් එක්කම පසුව ඝාතනයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම පොඩි දරුවෝ දහස් ගණනක් උඩ දාලා බයිනිත් වලින් ඇල්ලලා මරලා දාලා තියෙනවා. අඩුම තරමේ ගර්භණී අම්මලවත් මේ අපරාධයෙන් බේරිලා නැහැ. සමහර වාර්තාවල තියෙන විදිහට නැන්ජින් මැදින් ගලාගෙන ගියපු යැන්සි ගඟ මල සිරුරු එක පෙළට ගහගෙන යන ඒ සිරුරු වලින් ගලන ලේ නිසා රතු පාට ගැනුණු ලේකඟක් වෙලා තියෙනවා. මේ යුද්ධය ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයේ අවසානයේ ජපානයේ පරාජයට පත් වුණාට පස්සේ මේ සිද්ධියට මුල් වුණු ප්‍රධාන පෙළේ හමුදා නිලධාරීන් කිහිප දෙනෙක්ටම මරණ දඬුවම ලැබිලා තියෙනවා. නමුත් සමහරු නඩු විභාග වෙන්නත් කලින්ම සියදිවි නසාගෙනත් තියෙනවා. ඒත් ඒවා මේ මොන විදියට සිද්ධ වුණත් අසක කුමාරයාට එරෙහිව කවදාකවත් නඩුවක් විභාග වෙලාවත් දඬුවම් ලැබිලවත් නැහැ. ඇත්තට මේ නැන්ජින් සංහාරය කියන්නේ ලෝක යුද ඉතිහාසයේ දරුණුම අපරාධයක් විදිහට අදටත් පිළිගැනෙන සිදුවීමක්. ඉතින් ලෝකයේ විනයගරුකම ජාතියක් විදිහට හැඳින්වෙන ජපනුන් මීට දශක කිහිපයකට කලින් හරියටම කියනවා නම් අපේ ආච්චිලාගේ සීයලාගේ කාලේ කටයුතු කරලා තියෙන ඔන්න ඔය වගේ. කොහොම හරි අන්තිමේදී 1945 දී පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ජපානයේ පරාජයට පත් වෙනවා. හිරෝෂිමා නාගසාකි සිදුවීමත් සමග වුන් දරුණු වන්දියක් ගෙව්වත් ප්‍රශ්නය තියෙන්නේ ජපානයේ තවමත් තමන් කරපු මේ අතීත වැරදි පිළිගන්න අකමැති වීම. සමහර විට මේ වීඩියෝ එක බලවම ඔයාලට හිතෙනවා ඇති ඇයි අපි මේව දැනගන්න ඕනි කියලා. ඇත්තටම ඉතිහාසය කියන්නේ ජයග්‍රහණ විතරක්ම නෙවෙයි. වීර කාව්‍ය වගේම මේ වගේ අම්මිහිරි සත්‍ය සිදුවීම් ගැනත් අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි ලෝකයට ආපහු මේ වගේ විනාශයන් සිදු නොවෙන්න අපිට වග බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ වගේ විනාශයන්ට එරෙහිව නැගී සිටින්න අවශ්‍ය දැනුම ලැබෙන්නේ. ඉතින් මේ සිදුවීම් ගැන ඔයාලගේ අදහස් මොකක්ද කියන එකත් මතක ඇතුව කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයාලගේ යාළුවෝ එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ගිහින් එන්නම්.